නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ උත්තමංග රුහාමයිහං ඉමේ ජාතා වයෝ හරා පාතු භූතා දේව දූතා පබ්බඤ්ඤා සමයෝ මමාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව සංකල්පනාවක් මේ ගාථාවෙන් කියවෙන්නේ. මේ මහා භද්‍ර කල්පයේදී අවුරුදු අසංඛ්‍යයක් ආයුෂ ඇති කාලයේදී අපේ මහා බෝසතාණන් වහන්සේ මඛාදේව නමින් චක්‍රවර්ති රාජ්‍යයට පත් වී සිටියා. ඒ කාලයේදී එතුමාණන්ගේ ඉසපීරන අපමහත්මානන්ට කිනියම කළ තිබුණ කවදා හරි මගේ හිසකෙස් ගාක් ඉදී තිබුණොත් මට කියන්නයි කියලා. යවද කෝටි ප්‍රකෝටි ගාණක් ගිහිල්ලා තවත් අවුරුදු 84000කට ආයුෂ තියෙද්දී එක හිසකෙස් ගාක් ඉදලා තිබුණා. මේක රන් අඬුවෙන් ගලවලා අතට දුන්නා. අතර දුන්නන් පස්සේ තමන්ට ආවාද කරගත්තා. ආවාද කරගෙන කපමාත්මයාට බොහෝම ගම්වර ත්‍යාගි භෝග දීලා තමන්ගේ වැඩිමල් පුතා කැඳවලා ඒ පුතා ඉදිරියේ කියපු අනුශාසනාවක් මේ ගාථාව. උත්තමංග රුහා මයිහං ඉමේ ජාතා වයෝ හරා. මගේ මස්තකයෙහි උත්තමාංග කියන්නේ හිස මුදුනේහි මේ ඉසකෙස් ගා මට ආවාද කරන දේව දූතයෙක් වශයෙන් ආවා. මගේ දැන් වයස කෙටි වේගන යන බව කියනවා. එනිසා පබ්බජ්ජා සමයෝ මට නෛෂ්ක්‍රම්‍ය පුරන්න සුදුසු කාලයයි කියලා පුතාට උතුම්න බාර දුන්නා. පුතාගේ ආරාධනයෙන් රජ උයනේ තවුස්දන් පුරා බඹලෝ ගිය. ඒ පුතත් ඒ විදිහටම කළා. මෙම පුත්‍ර නත්රු පරම්පරාව 84000කට එක්කෙනෙක් අඩු වෙනතුරු ඒ චාරිත්‍රයේම ගෙන ගියා. මුලින්ම බඹලෝ ගියපු පළමුවෙනි මහාදේව බ්‍රහ්මරාජයා දිවසින් බැලුවා කවුද මේ පිළිවෙත කඩ කරන්නේ කියලා. 84000 වෙනියාගෙන් පසුව මේක කඩ වෙන බව දැනගෙන හරියටම නැවත අදිමුක්තික කාලක්‍රියාවෙන් බඹලවෙන් චුත වී ඇවිල්ලා ඒ රජපෞලේ උපන්නා. ඒ තමයි නිමි මහා රජුගේ. ඒ අවුරුදු අසංඛ්‍යයක් ආවස කාලේ. එතුමත් අර විදිහටම කුඩා කාලයේ පටන් චතර පොයට සිල් සමාදන් වෙමින් නිතර ධර්මානුකූලව ජීවත් වෙමින් පුදුමාකාර පින්කම් වල යෙදී අයමත් පැවිදි වී බඹලොවම ගියා. ඒ පෙළපතේ නිමාව කරපු නිසා එතුමාගේ නම උපන් දවසේම ලැබුණේ නිමි මහා රජතුමා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජාතිය අනුගතෝ ලෝක සම්නිවාසෝ, ජරාය අනුසතෝ ලෝක සම්නිවාසෝ, යාදින අභිභූතෝ ලෝක සම්නිවාසෝ, මරණේ නබ්බාහතෝ ලෝක සම්නිවාසෝ. ඒ කියන්නේ මේ ලෝක සත්‍යය ජාතිය අනුවගියා කියන්නේ పూర్ව ජාතියෙහි මෙන්ම නැවතත් ජරා ව්‍යාධි මරණයන්ට අනුව උපන්නා. උපන්නනම් මේ තත්ත්වයන් අනිවාර්යෙන් අනුව යාමක් වෙනවා. ව්‍යාධින ජරාය අනුසතෝ ඊළඟට ජරාවෙන් වට කරගනු ලැබෙනවා. ජරාව කියන්නේ උපන්දා පටන් නාම රූප ධර්ම සංස්කාර ධර්ම පංචස්කන්ධේ දිරිදිරා යාම. තරුණ වයස වෙනකොට වැඩෙනවා කියන්නේ දිරියාමත මේ පටන්ගෙන තියෙන්නේ. ව්‍යාධින අභිභූතු ඊළඟට ව්‍යාධියෙන් යටපත් වෙනවා. යටපත් වෙනවා කියන්නේ ස්වරුන්ට අහු වෙලා තැලුම් කනවා වගේ බොහෝ විපත්ති පීඩාවලටපත් වෙනවා. මරණයෙන් අබ්බාහතෝ මරණයට ඒකාන්තයෙන්ම පතිත වෙනවා. ඒක හරියට වුන් කතා කරගෙන කරන්නා වගේ වැඩක්. පූර්ව භාවයේ මරණය කියනවා මගේ වැඩ සමාප්තයි දැන් තමුන්නාසයට බාරයි කියලා ජාතියට බාර දෙනවා. ජාතිය කියන්නේ උත්පත්තියටපත් වුණාම හරියට ජරාවට කියන දැන් මගේ වැඩ සමාප්තයි තමුන්නාසයට බාරයි. ජරාවෙකින් සම්පූර්ණයෙන්ම ජීවිතේ දි รา පත් කරමින් පීඩා කරනවා. එසේ කළා ව්‍යාධියට බාර දෙනවා මගේ වැඩ සමාප්තයි දැන් තමුන්නාසයට බාරයි කියලා ව්‍යාධියට බාරයි. ව්‍යාධියකින් දඬු මුඟුරු වලින් තලන්නාක් මෙන් අනේක වේද විපත්තියෙන්ටපත් කරලා මරණයට බාර දෙනවා දැන් ඔහෙටයි කියේ. මරණයෙන් වදකෙක් ගල ගසා ගන්නවා වගේ ඝාතනය කරනවා. එසේ කරන්නේ ආයත් උත්පත්තියකට අවකාශ දීලා ඔන්න තමුන්නාසට බාරයි කියේ. මේ විදිහට සැබෑ වශයෙන් සලකා බැලුවාම ජීවිතයේ යථා තත්ත්වයේ සරුවක්යන් වහන්සේ දේශනා කළේ
දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ මේ ලෝක සත්‍ය පිහිටා සිටින්නේ සපක් උඩ නෙමේ දුකක් උඩ. එනිසා මේ දුක තරණය කිරීම සඳහා සරුවක්ඥන් වහන්සේ උපදේශක් දීලා තියෙනවා. මේ උපදේශේ නමින් හැඳුන්වුවේ සීලේ නැමැති පොළවේ පිහිටාගෙන සමාධියේ නැමැති මේ කරගලේ මෝහක් කරගන්නා වූ ප්‍රඥාව නැමැති ආයුධයෙන් මතුමත්තේ භවයට ගෙනියන 1500ක් පමණ මේ කෙලෙස් හමුදාව සිඳවින දැමීමයි. ඒ සඳහා ධර්මතා වශයෙන් සීල සමාධි ප්‍රඥා තුනක් දේශනා. ඒ තුන හඳුන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින්. සීලේ කිව්වේ සම්මා වාචා කම්මන්ත ආජීව තුන. සමාධිය කිව්වේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි තුන. ප්‍රඥාව කිව්වේ සම්මා දිට්ඨි සම්මා සංකල්ප. අපි දානයක් දෙතක් කරන්නේ මේ මාර්ගාංග හිතේ වැඩි දියුණු කර ගැනීමයි. සීලයක් සමාදන් වීමෙනුත් කරන්නේ මාර්ගාංග වැඩි දියුණු කිරීමයි. බුද්ධ වන්දනාවක් කරතත් බණක් කිව්වත් බණක් ඇසුවත් කවර විදිහේ යහපත් කුසල ක්‍රියාවක් කරතත් සිදු කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග පෝෂණය කිරීම. ඒ පරමානිසංසය වන්නේ භවයෙන් භවයට නිවනට යනතුරු බෝධිපාක්ෂික ධර්මයන් මුහු කරනාතුරු සුගතිය වලට පමුණුවනවා. ඒවා පතන්න දෙයක් නෑ, ඒක ධර්මතාවයෙන් සිදු වෙනවා. ඒ වගේම මේ ගුණ ධර්මයන්ගේ පෝෂණය නිසා වැඩි දියුණු වීම නිසා පරිපූර්ණ වීම නිසා යම් දවසකදී ලෝකයේ ආબોධ කටයුතු ගැඹුරුම ධර්මයන් ආબોධ වෙනවා. ඒ තමයි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ද්වේෂක්ඛයෝ නිබ්බානං